ආයිබෝවන්. අද මේ විස්තරාත්මක විග්‍රහයට එකතු වෙලා ඉන්න හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ගණිතය කියන්නේ නිකම්ම කම්මැලි විදිහට ඉලක්කම් එකින් එක ගණන් කරන එකක් නෙවෙයි. ඇත්තට මේක හරියට සියලුම අගුළු අරින්න පුරන් ප්‍රධාන යතුරක් අතේ තියාගෙන ඉන්න දක්ෂ රහස් පරීක්ෂකයෙක් වෙනවා වගේ අපූර්ව වැඩක්. මේ ප්‍රහේලිකාව ගැන පොඩ්ඩක් හිතලා බලමු. කිසියම් සංඛ්‍යා රටාවක 1000 වෙනි ස්ථානයේ තියෙන සංඛ්‍යාව මොකක්ද කියලා එකින් එක ගණන් කරන්නේ නැතුව එක පාරටම කියන්නේ කොහොමද? සංඛ්‍යා එකින් එක ගණන් කරමින් යන එක හරිම වෙහෙසකාරී ඒ වගේම ගොඩක් කල් යන වැඩක් නේ. හැබැයි බීජ ගණිතය අපිට මේකට කදිම කෙටි මාවතක් පෙන්වා දෙනවා. හරි අපි බලමු මේ ප්‍රහේලිකාව පියවරෙන් විසඳගන්නේ කොහොමද කියලා. මුලින්ම සංඛ්‍යා රටාවල මායාව, ඊළඟට පරිමිත සහ අපරිමිත රටා, සාධාරණ පදයේ සොයා ගැනීම, ගුණාකාර සහ ඔත්තේ සංඛ්‍යා, සමචතුරස්‍ර හා ත්‍රිකෝණ සංඛ්‍යා සහ අවසාන වශයෙන් මේවායින් අනාගතය දකින්නේ කොහොමද කියන එක ගැන අද අපි කතා කරනවා. එහෙනම් මුලින්ම මේ සංඛ්‍යා රටාවල මායාව මොකක්ද කියලා තේරුම් ගනිමු. ඇත්තටම සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද? කිසියම් සංඛ්‍යාවකින් ආරම්භ කරලා නිශ්චිත නීතියකට අනුව පිළිවෙලට ලියපු සංඛ්‍යා සමූහයකට තමයි සංඛ්‍යා රටාවක් කියන්නේ. මෙතනදී අපි එක සංඛ්‍යාවකට පදයක් කියලා කියනවා. මේ පද වෙන් කරලා අඳුරගන්න අපි කොමා පාවිච්චි කරනවා. ඒකෙන් සැඟවුණු නීතියක් තියෙන ඊටා පැහැදිලි සංවිධානාත්මක අනුපිළිවෙලක් නිර්මාණය වෙනවා. ඊළඟට අපි බලමු මේ රටාවල තියෙන ප්‍රධාන වර්ග දෙකක් වෙන පරිමිත සහ අපරිමිත රටා ගැන. මේකෙන් ඊටා කදිමට පැහැදිලි වෙනවා පරිමිත සහ අපරිමිත සංඛ්‍යා රටා අතර තියෙන වෙනස. එක පැත්තකින් තියෙන්නේ පරිමිත රටාවක්. ඒ කියන්නේ පද ගණන නිශ්චිතයි. උදාහරණයක් විදිහට 3, 5, 7, 9, 11 කියන රටාව 11න් ඉවර වෙනවා. හැබැයි අනිත් පැත්තේ තියෙන 2, 4, 6, 8 රටාව අපරිමිතයි. ඒක දිගටම යනවා. ඒක නිරූපණය කරන්න අපි 33ක් පාවිච්චි කරනවා. මේ 33න් කියවෙන්නේ කිසිම අවසානයක් නැතුව මේක අනන්තයටම යනවා කියන එකයි. ටිකක් නැවතිලා හිටමු. අනන්තයට යන සංඛ්‍යා රටාවක තියෙන බොහොම විශාල ස්ථානයක තියෙන පදයක් අපි කොහොමද හොයාගන්නේ? දවස පුරාම කොළවල තිත්තිය තියා ඉලක්කම් ලියලිය ඉන්න නම් අපිට කොහෙත්ම බෑ. ඒක ප්‍රායෝගික නෑ නේද? අන්න එතනදී තමයි මේකට තියෙන ප්‍රධාන යතුර එහෙම නැත්නම් සාධාරණ පදය අපිට උදව්වට එන්නේ. මේ දත්ත දිහා හොනින් බලන්න. පළමු පදේ 2යි. ඒක ලැබෙන්නේ 2 ගුණ කිරීම 1ෙන්. දෙවෙනි පදය 4යි. ඒක 2 ගුණ කිරීම 2. තුන්වෙනි පදය 6යි. ඒ කියන්නේ 2 ගුණ කිරීම 3යි. මේ විදියට රටාවට අනුව පදයේ ස්ථානය අදාළගෙන් ගුණ කළාම අගේ ක්ෂණිකවම ලැබෙනවා. එහෙමනම් n වෙනි පදේ ලැබෙන්නේ කොහොමද? ඊටා සරලයි නේද? 2 ගුණ කිරීම n. එනම් 2n. මෙතනදී අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ වෙන්නේ මේ සාධාරණ පදය එහෙම නැත්නම් n වෙනි පදය කියන්නේ සංඛ්‍යා රටාවක ඕනෑම පදයක අගය සොයා ගැනීමට n යොදාගෙන හදන වීජීය ප්‍රකාශනයක් කියන එකයි. n කියන්නේ අර අපි මුලින් කතා කරපු මාස්ටර් කී එක. හැබැයි මතක තියාගන්න මේක වැඩ කරන්නේ n කියන එක සෑම විටම ධන නිකිලයක් එහෙමත් නැත්නම් ධන පූර්ණ සංඛ්‍යාවක් වුණොත් විතරයි. අපි දැන් බලමු මේ අපූර්ව යතුර ගුණාකාර සහ ඔත්තේ සංඛ්‍යාවලට කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මේ තර්කය කොයිතරම් ලේසියෙන් ගොඩනගෙනවාද කියනවනම් ඕනෑම ගුණාකාරයක් සඳහා සූත්‍රයක් හදන්න අපිට පුළුවන්. 2 ගුණාකාර සඳහා 2n, 3 ගුණාකාර සඳහා 3n, 4 ගුණාකාරවලට 4n සහ 7 ගුණාකාරවලට 7n. අදාළ ඉලක්කම අසලින් n අකුර තිබ්බාම සාධාරණ පඩේ ඉතා පහසුවෙන් නිර්මාණය වෙනවා. මහරම ලේසි. අපි මේ දේවල් තවත් දුරට ගෙනියමු. අර කලින් කිව්ව රහස් පරීක්ෂකයා වගේ වීජ ගණිතය පාවිච්චි කරලා අපි හොයලා බලමු 728 කියන සැක සහිත සංඛ්‍යාව 2n රටාවට අයිතිද කියලා. පළමුව සාධාරණ පදයේ ආදාළ සංඛ්‍යාවට සමාන කරන්න. ඒ කියන්නේ 2n සමානයි 728. දෙවනුව සමීකරණයේ දෙපසම 2කින් බෙදන්න. අන්න එතකොට n සමානයි 364ක් කියලා පිළිතුර ලැබෙනවා. 364ක් කියන්නේ ධන නිකිලයක්නේ. ඒ නිසා ඔව් 728 කියන්නේ අනිවාර්යයෙන්ම මේ රටාවේ 364 වෙනි පදයයි. දැන් මේකත් එක්ක පොඩ්ඩක් සසඳලා බලමු. 43 කියන සංඛ්‍යාව 4n රටාවට අයිතිද? සමීකරණය හදමු. 4n සමානයි 43. දෙපස්සම 4න් බෙදුවාම n සඳහා ලැබෙන්නේ 10.75යි. මතකද අපි කලින් කතා කරපු දැඩි නීතිය? n කියන්නේ අනිවාර්යයෙන්ම ධන නිකිලයක් විය යුතුමයි. 10.75 කියන්නේ නිකිලයක් නෙවෙයිනේ. ඒ නිසා 43 කියන සංඛ්‍යාව මේ 4n රටාවට කොහෙත්ම අයිති වෙන්නේ නැහැ. ඒක මේ රටාවට හොරෙන් රිංගන්න හදන සංඛ්‍යාවක්.
ඉරට්ටේ සංඛ්‍යාව සහ ඔත්තේ සංඛ්‍යාව අතර තියෙන මේ අපූර්ව සම්බන්ධය දිහා බලන්න. ඉරට්ටේ සංඛ්‍යාවල සාධාරණ පදය 2m. ඔත්තේ සංඛ්‍යාවක් කියන්නේ හැම විටම ඉරට්ටේ සංඛ්‍යාවකට වඩා එකක් අඩු අගයක් නේ. ඒ නිසා ඔත්තේ සංඛ්‍යාවල සාධාරණ පදය වෙන්නේ 2n අඩු කිරීම එකක්. මේ අපූර්ව උපක්‍රමය පාවිච්චි කරලා ඕනෑම ඔත්තේ සංඛ්‍යාවක් හොයන්න පුළුවන්. උදාහරණයක් විදිහට 72 වෙනි ඔත්තේ සංඛ්‍යාව හොයන්න ඕන නම් 2 ගුණ කිරීම 72 ඊට පස්සේ එකින් එකක් අඩු කරන්න. පිළිතුර 173යි. අපි මේ සාමාන්‍ය සංඛ්‍යාවලින් මිදලා අපේ මනසට පොඩි විවේකයක් දෙමු. අපි දැන් බීජ ගණිතයේ දෘශ්‍යමාන ලෝකයකට, ඒ කියන්නේ හැඩතල සහිත ලෝකයකට අරගෙන යන්නයි සූදානම් වෙන්නේ. ඒ තමයි සමචතුරස්‍ර හා ත්‍රිකෝණ සංඛ්‍යා රටා. සමචතුරස්‍ර සංඛ්‍යා රටාව කියන්නේ මොකද්ද? 1, 4, 9, 16 ආදී අගයන් තමයි මෙතන තියෙන්නේ. මේවත්ත් මගින් නිරූපණය කළාම 1ට 1, 2ට 2, 3ට 3 විදියට සම්පූර්ණ සමචතුරස්‍ර හැඩයක් නිර්මාණය වෙනවා. මෙහි සාධාරණ පදය වෙන්නේ n වර්ගය. ඒ කියන්නේ n හි දෙවෙනි බලය. ගණිතයේ කොයිතරම් ලස්සනට දෘශ්‍යමාන වෙනවද කියනවනම් මේකේ 10 වෙනි පදය හොයන්න 10න් 10 ගුණ කළාම ඉතා පහසුවෙන් පිළිතුර 100යි කියලා ගන්න පුළුවන්. දැන් මෙහි තියෙන වඩාත්ම සිත්කන්නාසුරුම දේ තමයි ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. 1, 3, 6, 10 ලගේ අගයන් තිත් විදියට තිබ්බාම ලස්සනට පුළුල් වෙන ත්‍රිකෝණ හැදෙනවා. මේ ත්‍රිකෝණ සංඛ්‍යාවක් නිරූපණය කරන හැඩයකට එහා සමාන තවත් හැඩයක් එකතු කරාම ලස්සන ත්‍රිකෝණාශ්‍රයක් හැදෙනවා. ඒ හරහා තමයි මේකේ සාධාරණ පදය. ඒ කියන්නේ n ගුණ කිරීම n ධන 1, ඒ සියල්ල බෙදීම 2 කියන සූත්‍රය ගොඩනගන්නේ. ඒ අනුව මේකේ 10 වෙනි පදය හොයන්න 10 ගුණ කිරීම 11 ඒක 2කින් බෙදුවම 55යි කියලා අපිට ලේසියෙන්ම හොයාගන්න පුරුවන්. අවසාන වශයෙන් අපි බලමු මේ අනාවැකි කීමේ බලය ගැන. එන් වගේ ඊටමත් සරල සූත්‍රයක් පාවිච්චි කළා අපිට අනන්තය දක්වා විහිදෙන දේවල් ගැන අනාවැකි කියන්න පුරුවන් බව දැන් පැහැදිලි නේද? සාධාරණ පදය හලියදම අවබෝධ කර ගැනීම හරහා ගණිතය කියන්නේ නිකම්ම ගණන් කරන කම්මැලි වැඩක් නොවි අනාගතයේ දකින ප්‍රබල මෙවලමක් බවට පත් වෙනවා. එහෙනම් මේ සබාදහමේ එවැගේම නිර්මාණ ශිල්පයේ තවත් කොතනක මේ වගේ සැඟවුණු සංඛ්‍යාත්මක නීති අපිට හොයාගන්න පුළුවන් වේද? ඒ ගැන උනන්දුවෙන් කල්පනා කරලා බලන්න හැමෝටම බාර කරමින් අද මේ විස්තරාත්මක විග්‍රහය අපි මෙතනින් අවසන් කරනවා.